විඳින්න ඕන අපි. සාහිත්‍ය කියන්නේ රස. රස විඳින්න ළමයි මේකට හුරු කරවන්න ඕනේ. එහෙම රස නැතුව ඒ කියන්නේ සාහිත්‍ය රසය නැතුව ළමයි ඉස්සරහට යනවා කියන්නේ මේ අනාගතයේ මොන රැකියාවකට ගියත් ඒ ළමයාට අර මානව ගුණධර්ම කියන ඒවා සංවේදීතාවය කියන එක පිහිටන්නේ නැති වෙනවා. මොකද සාහිත්‍ය රසය කියන එක ළමයාගේ ඇඟේ නැහැ. ඒක නිසා මේ විෂය මේ ඇත්තටම හැම ළමයෙක්ටම මේ රසස්වාදී හරිම වැදගත් වෙනවා. තමන්ගේ ජීවිතය පවා සකස් කරගන්න. ඔය අනාගතයේ මේ ડોක්ටර් කෙනෙක් වුණත් ඒගොල්ලන්ටත් මේක හරි ප්‍රයෝජනවත් වෙනවා. රසය කියන එක තියෙනවා නම් විතරයි ඕනම කෙනෙක්ට සංවේදීතාවය පිහිටන්නේ. එහෙම සංවේදී නැති ළමයෙක් ඇත්තටම සමාජයට බිහි කරලා වැඩක් නැහැ. සංවේදී බව කියන එක තියෙනවා නිකන් ගහක් ගලක් වගේ ළමයෙක් සමාජයෙන් නිර්මාණය කරලා වැඩක් නැහැ. මේ විෂයෙන් කරන්නේ ළමයා තුළ රස විඳීමේ ආශාවක් ඇති කරනවා, රස විඳින්න උරු කරනවා. ඒ වගේම ඒ තුලින් සිත වෙනස් වෙලා මේ සංවේදී බවක් ඇති වෙනවා. ඒක නිසා අපි බලමු රසාස්වාදය කියන්නේ රස ආස්වාදය. ඒ කියන්නේ විඳිනවා.